కోకిల కెమెరా వేస్తే కోకిల jangan kok kamu kan kamu sih kan minum Wah, dia show. Mau pasti kan. mandangnya ඔයාට අම්මව ගම මතක් වෙනවා කියලා. ඒත් අපේ කාලේ අපසට ගන්න බැහැනේ. පොඩ්ඩක් හිතන්නකෝ ඔයා ඉන්න තැන ගැන. ඔයා ඉන්න තැනට එන්න කී දහයක් මිනිස්සු ඉන්නවා වුණාද? ඔයා කී දෙනෙක්ට උදව් කරනවද? මම ඒක දන්නවා යශෝද. ඒ ජීවිතේ මම වැඩිපුරම ආදරය කරන්නේ මගේ අම්මත් එක්ක ගත කරපු ලස්සන කාලෙට. පවුනේ අසරණේ දුක් විඳලා කිසිම සතුටක් නැතුව මැරලා ගියා. මට දුකාර අහිංසක කොල්ල ගැන. අපි කිව්වට බෑ කමලාක්කේ කොල්ලගේ කරුණ තමයි. එහෙම කියන්නත් බෑ නංගි. සල්ලි තිබ්බනම් ඔපරේෂන් එක කරලා බේර ගන්න තිබ්බා. දැන් කොල්ලට යන කවදා සාව මොකක්ද? අම්මේ. කෝකෝ යම්කෝ කාලා ඉන්න. All qualifications are hondai. We will inform you later. Okay, next. Take a seat. Thank you, sir. Good morning, sir. I'm Shania Fonseca from Piliandal. shame on you shania මොනවද මේ ලකුණු තවෝක ඔබ ඉන්න ලැජ්ජයි මොනවද මේ ලකුණු කියන්නකෝ අද පේරන්ට්ස් මීටින් එක ඉස්සරහ මගේ නම්බුව නැත්තරම නැති වුණා මේ වගේ ලකුණක් ගන්නද ළමයා අපිවට මෙච්චර වියදම් කරේ ඉන්ඩිවිජුවල් ක්ලාස් එකයි නයිට් ක්ලාස් එකයි යවන්න පුළුවන් හැම ක්ලාස් එකකම යවලා අන්තිමේදී මොනවද මේ අරන් තියෙන ලකුණු අනේ අම්මා කෑ ගහන්න එපා. මම ඊළඟ පාර try කරන්න. ගහන්න නෙමෙයි දෙකක් කනින්දයි වටින්නේ ඕක ඔබ ඉඳලා තමයි මේ වෙලා තියෙන්නේ ඔයා හැමදාම try කර කර ඉන්නකො ෂනායා අනේ මන්ද ෂනායා අපි ඔයාගෙන කොච්චර බලාපොරොත්තු තියන් හිටියද අනේ අම්මා මොන විකාරයක්ද මේ ආපු ළඟ කෑ ගහනවා ඉවරේ ඉන්නේ. මට දැන් පා වෙලා තියෙන්නේ. ඈබ උඹේ ඉතින් මං කිව්ව එක ගැන හිතලා බැලුවා උඹේ පොකල අමාරුවත් එක්ක මේ ගෙදර වැඩි දෙනක අමාරුයි බා අර ඉන්නේ උඹේ අස ඊළඟාරි කොල්ලේ ඌ වහක මේ වැඩ කරා මොකද ඌ දොස්තර වෙන්නේ කියලාද තාත්තත් නැති එකේ උන්ට යන කලදසාවකුත් තියෙන්නේ නැහැ ඔන්නේ ඌ හෙට ඉඳන් එවපන් මේ ගෙදර වැඩ කරන්න අනේ මං දනෝනේ කොල්ලගේ වැඩි ආසාවක් නෑ ඕවට මගේ උනත් කැමැත්ත කොල්ල ලොකු වෙලා තැනකට යනවා බලන එක. උඹලා ඉගෙන ගත්ත කියලා මොනවා කරන්නද බං? අනේ මන්දා. උඹලත් ඉතින් හදතරු අල්ලන්න වගේනේ කතාව. බලමුකෝ. උඹලටත් අපි ඕන වෙන දවසක් ගෙයිනේ. හරි. දැන් ගිහලා සිදු බේබිගේ එදිරිප හොදලා දානවා. හොඳයි නෝනේ. මොනවද ළමයි මේ කරලා තියෙන්නේ ආ? රිසල්ට් එක දැක්කද? බලනවා S3යි. අනේ මන්ද ෂනාය ඩැඩි කොහමද කම්පැනි එකට ගිහින් රිසල්ට් කියන්නේ S3ක් දාන තමයි මෙච්චර මහන්සිලා ඉගෙනුවේ කතා කරනවා ළමයා අනේ මන්ද ෂනාය එයා මොනවද මේ කරලා තියෙන්නේ මම ගොඩක් මහන්සි වුණා අම්මේ. මහන්සිලා මේ කරලා තියෙන්නේ S3ක් දාගෙන අනේ මන්දනේ ෂනාය ඒකටට කොල්ලා අඟු පිල්ලල වැඩ කරන ගම විභාගයේ තියස අගේට ගොඩ දාගෙන ඇති අනේ අම්මා මාව ඒකොල්ලත් එක්ක සංසන්දනය කරන්න එපා. ඒකොල්ල කවුද මම කවුද? අනේ මේ ෂනාය දැන් මෙතන එනපා නිකන් කියවන්න ශ්‍රියානි දුන්න කොල්ලගේ විභාගයන් රිසල්ට්ස් බලන්න බලනවා කොහොමද රිසල්ට්ස් අනේ මට බෑ අම්මේ. ඔයාට ඕනම් බලා ගන්න. ඔව් මේ තියෙන්නේ ඒ 3යි හොඳ රෑන්ක් එකකුත් දාලා ඒ ළමයට මොනවද තිබිනද ෂනාය I'm really disappointed in you මට තේරෙන්නේ මොනව කරන්නද කියලා අම්මේ මම මේ හිතුවේ මොකක් හරි කෝස් එකක් කරලා මේ කෝස්
කෝස් අර කෝස් මේ කෝස් නෙමෙයි ෂනාය. හොඳට මතක තියාගන්න. ඔයා කොහොම හරි කැම්පස් යන්න ඕනෙමයි. ඒ හින්දා දැන් සද්ද නැතුව යනවා කාමරේට ගිහින් පාඩම් කරන්න. ආව මෙතන කෝස් කරන්න. බෙල් එක ගන්න. ෂුවර් එකට මට කොල්ල වෙන්නේ නැති. රිසල්ට් අහගන්න. ගිහින් කියනවා මහලු ගියාලුට රිසල්ට්. මොකද මේ උදේ පාන්දර රිසල්ට් අහගෙනද? මගේ සාන්දනෝන මගේ අම්මේ ස්පිරිතාලේ නැතුව නෝනා දුදේ පාන්දරම පියතිස්ස මාමගේ වීල් එකේ දාගෙන තමයි මම අම්මව ස්පිරිතාලට ගෙනිච්චේ. දොස්තර මහතුරු කිව්වා මගේ අම්මගේ පප්පේ අමාරුවක් තියෙනවා. ඒකට සර්ජරියක් කරන්න ඕන කියලා. ඒකට ලක්ෂ 10ක් විතර යනවා ඕන. ඒ මට මේ වෙලාවෙ ඉච්චර ලොක් ගානක් වාගන්න මගේ ළඟ නෑ නෝන. අනේ නෝන මට කොහොම හරි උදව් කරන්න ඕන මේකට. ඒ අම්මවත් මතක් වෙලා තියෙන්නේ. ලක්ෂ 10ක් උඹට දුන්නා කියමුකෝ. ඔබ කොහොමද බං ආයෙ මට ඔක දෙන්නේ? මම අනිවාර්යෙන් දෙනවා ඕන. මම මේ ගෙදර වැඩ කරලා හරි රස්සාවක් කරලා හරි අනිවාර්යෙන් දෙනවා ඕන. අනේ මගේ අම්මා බේර ගන්න මට මේක කොහොම හරි දෙන්න ඕන. මගේ අම්මගේ ජීවිතේ මට වඩන්න ඕන අනේ නෝන. උඹලා වගේ උන්ට සල්ලි දීලා මං කොහොමද නඩත්තාර වෙන්නේ බං? විදේ පාන්දර සල්ලි නැත කොහේ යන්න? අනේ නෝන. Miss Shania Fonseca. Thank you. You can leave now. අනේ කෝකිල මං කියන දේ චුට්ටක් අහන්න. Roshan, next. මගේ ජීවිතේ අම්ම නැතුණාට පස්සේදී ගොඩාක් දේවල් වෙනස් වුණා. ජීවිතේ මටම කියලා හිටපු එකම එක්කෙනා අම්මා විතරයි. එයාත් මගේ ජීවිතෙන් යන්නම ගියා. මම රස්සාවක් වාගෙන නොගියපු තැනක් නෑ. පාරක් ගාන ගියේ රස්සාව හෙව්වා. කොච්චර හොඳ රිසල්ට් එකක් දාලා කැම්පස් සිලෙක්ට් වුණත් මට කැම්පස් යන්න ඕනේ නැත්තේ තිබ්බ ආර්ථික ප්‍රශ්න හින්දා. මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක තමයි human resource management course එක තෝරගත්ත එක. කැම්පස් යන්න බැරි වුණත් මේ කෝස් එක කරන්න මට ශිෂ්‍යත්වයක් හම්බුණා. ඒක මගේ කැරියර් එක හදාගන්න වගේම මගේම දෙයකින් ඉස්සරහට යන ලොකු පිටුවහලක් වුණා. මම මේකෙත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. අද මගේ යටතේ එම්ප්ලොයිස්ලා 100 ගණනක් වැඩ කරනවා. මම මටම කියලා පාත් එකක් හදාගත්තා. මම මට වටිනාකමක් දුන්නා. Hello, Miss Roshan. Thank you for girl ඉක්මනට එන්න කියන්නේ. කෝකිල මට සමා වෙන්න. මම ඇත්තටම පසුතැවෙනවා කෝකිල. මං කරපු කීපු හැම දෙයකම. ඇත්තටම මං ගොඩක් පසුතැවෙනවා කෝකිල. ඇත්තටම මට ගොඩක් ආඩම්බරයි. ඔයා අද මේ ඉන්න තැන ගැන. ඒ තැනට ලේසියෙන් කාටවත් එන්න බෑ කෝකිල. ඔයා දන්නවද? මං 3 පාරක් මේ රිවර්ස් කරා. ඒත් මට එක පාරක්වත් ඒක හරියට කරගන්න බැරි වුණා. ඇත්තටම මට ඔයා තරම් දක්ෂ වෙන්න ඕනේ නෑ කෝකිල. මගේ බලකිරීම හින්දායි මං ඔයාට එහෙම දේවල් කරේ. මගේ තාත්තා ඇක්සිඩන්ට් එකකින් නැති වුණා කෝකිල. ඊට පස්සේ එයාගේ ප්‍රොපර්ටිස් බිස්නස් ඒ හැමදේම මට බලා ගන්න ඕනේ. අවාසනාවට මට ඒකවත් හරියට කරගන්න බැරි වුණා කෝකිල. ඔයාට මට සමාව දෙන්න බෑ කියලා. ඇත්තටම මම ඒකට සුදුසුත් නැහැ. ඒත් මම මේ වෙලාවේ ගොඩක් අසරණයි කෝකිල. ඔයා දන්නවද? මගේ අම්මා එකපාරටම අසනීප වුණා. ටික දවසකින් ડોක්ටර්ස්ලා කිව්වා අම්මට කැන්සර් එකක් නෙවෙයි. මන් දන්නේ නැහැ කෝකිල. මම මොනව කරන්නද කියලා. මං අද ජීවිතේ තැනක ඉන්නවා නම් ඉන්නේ මට උදව් කරපු මිනිස්සු වගේම මාව කකුලෙන් ඇදලා පහළට දාන හදපු මිනිස්සු හින්දා. මට අත්ති කිසිම තරහක් නෑ ෂනාය. හරි ෂනාය. මම ඔයාලට රස්සාව දෙන්නම්. ඔයාගේ සුසුකම් අනුව ඔයාලට මේ රස්සාවට එන්න පුළුවන් ෂනාය. ඔයාගේ අම්මගේ සර්ජරි එකට ඕන සම්පූර්ණ මුදල මම ඔයාලට දෙන්න තීරණය කරනවා ෂනාය. මොකද ජීවිතේ අම්මා කෙනෙක් නැති අඩුව කිසිම දෙයකින් පුරවන්න බෑ ෂනාය. මම ඔයාලට අනිවාර්යෙන් රස්සාව දෙන්නම්. අනේ ඔය ඇත්තමද කියන්නේ කෝකිල?
මට හිතාගන්න බෑ ඔයාට කොහොමද මගේ ස්තුති කරන්න ඕනි කියලා. ඔයාට ගොඩාක් පින් කෝකිල. මම හිතන මම සාර්ථක මිනිහෙක් කියලා. අද මගේ යටතේ එම්ප්ලොයිස් 100 ගාණක් වැඩ කරනවා. මම මටම කියලා පාත් එකක් හදාගත්තා. මම මට වටිනාකමක් දුන්නා. මට මාව බ්‍රෑන්ඩ් එකක්. මම මගේ වටිනාකමයි මුළු ලෝකෙටම පෙන්නුවා. ඔව් මම සාර්ථක මිනිහෙක්.